ඔයාගේ මුදල් ඔයාගෙන්ම බේරගන්න ටිප්ස් 3ක්. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ අනවශ්‍ය වියදම් වලින් 150ක් අඩු කරගන්නේ කොහොමද කියලා. පළවෙනි ස්ටෙප් එක තමයි මේක බජට්. ඔයාට දිනපතා සිදුවෙන වියදම් නෝට් ඩවුන් කරගන්නවා නෝට්බුක් එකක හරි එහෙමත් නැත්නම් ඔන්ලයින් නෝට් පෑඩ් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට මේක නෝට්බුක් එකක කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඉතින් ඔයාට දිනපතා සිදුවෙන වියදම් නෝට්බුක් එකේ දිනපතා හෝ සතිපතා සටහන් කරන්න ඕනි. ඉතින් ඔයා මේක මාසපතා සටහන් කරන්න ගත්තොත් සමහරක් වියදම් ඔයාට මිස් වෙන්න පුළුවන්. ඔයාට මේ වගේ බජට් එකක් හදන එකේ තියෙන ප්‍රධානම වාසිය තමයි මාසයේ අවසාන වෙනකොට ඔයාගේ මුදල් මොනව සඳහාද වියදම් උනේ කියන එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. දෙවෙනි ස්ටෙප් එක තමයි ෆයිනෑන්ෂල් ප්‍රයොරිටිස්. ඉතින් ඔයා අපි පළවෙනි පොයින්ට් එකේ කතා කරපු විදිහට බජට් එකක් හැදුවොත් ඔයාට බලා ගන්න පුළුවන් ඔයා අනිවාර්යයෙන්ම මුදල් වියදම් කරන්න ඕන දේවල් මොනවද සහ ඒ සඳහා ඔයා මාසික ආදායමෙන් කොච්චර කොටසක් වෙන් කරන්න ඕනිද කියලා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා අනවශ්‍ය දේවල් වෙනුවෙන් ඔයාගේ ආදායමෙන් කොච්චර මුදලක් වියදම් කරලා තියෙනවද කියලා. ඔයාට පුළුවන් ඒ අනවශ්‍ය දේවල් වෙනුවෙන් වියදම් කරලා තියෙන මුදලින් 150ක් ඊළඟ මාසෙ ඉඳලම අඩු කරගන්න. තුන්වෙනි ස්ටෙප් එක තමයි set saving goals. ඉතින් ඔයාගේ අනවශ්‍ය වියදම් වලින් 150ක් අඩු කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ අතේ යම්කිසි මුදලක් ඉතුරු වෙන්න ඕනි. සමහර විට මේ මුදල ඊටාම කුඩා මුදලක් වුණත් වෙන්න පුළුවන්. නමුත් ඔයා පුරුදු වෙන්න ඕනි මේ විදියට හරි ඔයාගේ අනවශ්‍ය වියදම් අඩු කරලා යම්කිසි මුදලක් ඉතුරු කරන්න. ඉතින් ඔයා මේ ඉතුරු කරන කුඩා මුදල බැංක් එකක ස්ටොක් මාකට් එකේ එහෙමත් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි වගේ මෙතඩ් එකක ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඔයාගේ මුදල් ඉන්වෙස්ට් කරන්න පුළුවන් මෙතඩ්ස් ගැනත් අපි වීඩියෝස් කිහිපයක්ම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි watch your saving grow. ඉතින් මේක බෝනස් ටිප් එකක්. ඉතින් ඔයා මොන හරි මෙතඩ් එකක දිගින් දිගටම මුදල් ඉන්වෙස්ට් කරද්දී ඔයාට බලා ගන්න පුළුවන් මේ ඉන්වෙස්ට්මන්ට් වල හොඳ growth එකක්. මොකද ඔයා ආයෝජනය කරපු මුදලට අමතරව ඒ සඳහා ඔයාට රිටර්න් එකකුත් ලැබිලා තියෙනවා. ඉතින් ඔයාට ඒක හොඳ මොටිවේෂන් එකක් වේවි. තව තවත් ඔයාගේ මුදල් ඉන්වෙස්ට් කරන්න. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ ඔයාගේ මුදල් ඉතුරු කරගන්න ඉතාම සරල ස්ටෙප්ස් 3ක්. ඔයා මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් දැන්ම අපිව ෆලෝ කරලා තියාගන්න.